මාර්ගෙ ඉල්ල දුන්නා. ඉල්ල දුන්නා. ඒතර මහත්මයා ඒ ප්‍රශ්නය විසඳන්න යෝජනාවක් ඉදිරිපත් කරාම ඒ යෝජනාවට ඒ කට්ටිය මොන වෙලාවකවත් විරුද්ධ වෙලා නැහැ. මම ප්‍රශ්නේ කිව්වා. ඒ කොහොමද කරන්නේ ඒගොල්ලෝ දැනගන්න ඕනේ. මම නෙමෙයි මෙහෙයුම් කරන්නේ. ඒතර ඒ කට්ටිය මොන වෙලාවකවත් මහත්මයාට කියලා නැහැ මේ දේ කරන්න අදහස් කරනවා කියලාවත් ඕන් මහත්මයාට කියලා නැහැ. ඉතින් බස් සේවයක් දුවනවා කියන එකට මම හිතන්නේ ආපහු මට කියන්න උවමනයි කියලා. නැත්තම් වෙළඳ කලාපයේ සේවය කළ ඇවිදගෙන එන කට්ටියට පොලිස් පෙට්‍රෝල් දාලා ආරක්ෂා කරන ඒ වැඩ කටයුතු සාමාන්‍ය පොලිස් වැඩ කටයුතු ඒගොල්ලෝ කරේ. ඉතින් එතකොට මහත්මයා කියන්නේ ඕන් ඒ අඩපණවල තිබ්බ ජන ජීවිතය ආපහු සැරයක් ගොඩනංවන්නට කොයි විදිහටද කටයුතු කරන්නේ කියන එක ඔය සාකච්ඡාවේදී කතා කරේ නැහැ කියන එකද කියන්නේ. අඩපණ වෙන එක නවත්තන්න ක්‍රියා කරේ බොහෝ දුරට. ඒක තමයි. ඉතින් එයාට කිව්වහම මේ පෙට්‍රෝල් මේ හුඟක් කට්ටිය මේ අවස්ථාවේදී බස් සේවයේ සමහර තැන්වල අඩපණ වෙලා තිබුණ නිසා එයා කියන්නේ අපි බස් ටික ඔක්කොම දාන්නම් දුරාය බස් වලින් එන්න. ඒ කියන්නේ අපි ගිහින් ඩිපෝ වලට කතා කරන්න. අනික් අතට බියගම අවට ඉන්න අයට පුළුවන් නම් ඇවිදගෙන යන්න. ඒකට ඒ ප්‍රශ්නයක් මම කිව්වා දැන් බියගම ඇවිදගෙන යනවා නම් එයායි බයයි. එයා කියනවා නෑ අපි එනම් පොලිස් වාහන දාලා ඒ ටික පෙට්‍රෝල් කරන්න. අන්න එහෙම ඒවයි සාමාන්‍ය තීරණ අරගෙන ඒකට එයා බලනවා එයාට වාහන ඇතිද මදිද වෙන තැනකින් හොයා ගන්න ඕනේද සමාජයට තෙල් සංස්ථාවෙන් එහෙම ඉල්ල ගන්නවා වාහනේ වැඩ කටයුත්ත කරන්න.